ඒ ප්‍රහාරයේ මහමොලකරු අල්ලදෙවියෝ කිව්වන් පස්සේ අර උතුරේ තරුණයන්ට අරගලයකට ආරාධනා කරා වගේ මේ ස්වාමින් වහන්සේලා සමස්ත මුස්ලිම් ප්‍රජාවගේ හිත් රිදවලා දැන් බලන්න ඊළාම් අරගලයේදී සම්පූර්ණ හමුදාවේ ඔත්තුකරුවෝ හැටියට සහයෝගය දෙන්නන් හැටියට වැඩ කරේ මුස්ලිම් ප්‍රජාව. එතකොට ඓතිහාසික වශයෙන් මුස්ලිම් වරුන්ගේ සම්බන්ධතාවක් තියෙනවා අපේ රාජ්‍යයත් එක්ක ආර්ථික කාරණා සහ දූත ගමන් තියෙනවා. ශ්‍රී ලංකාවේ මුස්ලිම් වරු කියලා පරීක්ෂණ කෘතියක් කරා ලෝනා ශ්‍රීමති දේවරාජ මම හැමෝටම ආරාධනා කරන මේ කෘතිය අරගෙන කියවන්නයි කියලා අදටත් ලංකාවේ ආර්ථික සංසිද්ධීන් වල ලොකු කාර්යභාරයක් මුස්ලිම් කට්ටිය කරනවා. ඒ වගේම තමයි මැද පෙරදිග සම්පූර්ණ අපේ ශ්‍රමිකයෝ මැද පෙරදිගින් තමයි ගන්න. යාලට වෙන රටකින් ගන්න බැරි කමක් නෙවෙයි. ඒක යාලට පුළුවන්. එතකොට අපේ රට දුවන්නේ මොනවද? විදේශ විනිමය එන්නේ මැද පෙරදිගින්. ඊළඟට ලංකාවේ ගාමට්ටි. ඕක තමයි ලංකාවේ ආර්ථිකයේ දුවන විදිය. එතකොට ඒ රටවල් වලින් මේ හාමුදුරුවරුන්ගේ නොමනා ක්‍රියාකාරකම් නිසා ඒ රටවල් වලින් තෙල් ටික දුන්නේ නැතුව දැන් බලන්න පහුගිය කාලේ ඉස්ලාමීය ප්‍රජාවට දොස් කියපු සමහර ඇමතිවරු මුදල් ඉල්ලගෙන මේ අර අරාබි නායකයෝ ළඟ දන ගහනවා. බංග්ලාදේශයෙන් සල්ලි ගන්නවා. එතකොට අර ජාතිවාද අන්තවාදයෙන් සල්ලි ටික අරගෙන වැඳලා නමස්කාර කරලා මෙහෙට ඇවිල්ලා කියනවා සියලු මුස්ලිම් ජාතිකයෝ මේ අන්තවාදීයෝ කියලා. ඒ අල්ලාගේ ප්‍රකාශය ඇතුලේ අල්ලා දෙවිඳුන් තමයි මේකේ මහමොලකරු කියන මේ ස්වාමින් වහන්සේගේ ප්‍රකාශය. ඒ ප්‍රකාශය ඇතුළෙම කෙලින්ම අරගලයකට මුස්ලිම් ප්‍රජාව ආයුධ අතට ගැනීමකට කැඳවීමක් නේ කරන්නේ. සමාවෙන් අපේ හැමතුරනේ ඒකත් එක්කම අහන්න කැමතියි මේ අපේ සංඝයා වහන්සේලාගේ භික්ෂුන් වහන්සේලාගේ මේ මාධ්‍ය භාවිතය ගැන. ඇත්තටම මාධ්‍ය සදාචාරය පිළිබඳ බුදුන් වහන්සේගේ ඉගැන්වීමක් තියෙනවා. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා අපි කොහොමද ප්‍රකාශ නිකුත් කරන්නේ. භික්ෂුවකගේ ප්‍රකාශයක් හැම වෙලේම පොදු ජනතාවගේ හිතසුව පිණිස විය යුතුයි. භික්ෂුවකගේ ප්‍රකාශ කවුරු හරි දේශපාලන නායකයෙක් කුළුප්පණ්ඩ හරි එහෙම නැත්නම් ඝාතනයට ලක්වෙච්ච කෙනෙක්ව මරණ දඬුවම වගේ ලක්වෙච්ච කෙනෙක්ව නිදහස් කරන්න හරි නොවිය යුතුයි. ඒ වගේම මාධ්‍ය නාලිකා සුද්ධ කරන්න නොවිය යුතුයි. එතකොට මේ මාධ්‍යයේ ප්‍රකාශ නිකුත් කරන ස්වාමින් වහන්සේලා පොදු ජනතාවගේ යහපත වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කරා නම් ප්‍රශ්නයක් නැහැ. මම දැකලා නැහැ ලංකාවේ අධ්‍යාපන ගැටලු ওই මාධ්‍යවල කතා කරන ඔය වොයිස් කට් දෙන හාමුදුරුවෝ කතා කරලා දිනවා. ලංකාවේ සෞඛ්‍ය ප්‍රශ්නය පිළිබඳ කවුරුත් කතා කරන්නේ නැහැ. ඊළඟට ලංකාවේ සමාජ අර්බුදේ මේ ගිහිල්ලා තියෙනවා. ඒ පිළිබඳ කතා කරන්නේ මේ හාමුදුරුවෝලත් මේ මාධ්‍ය තුලින් කරන්නේ බුදුහාමුදුරුවන්ගේ බුද්ධ ධර්මයට ජාතිවාදයේ ප්‍රතික්ෂේප කරලා සියලු ජාතීන් මානවවාදයේ ඇතුලේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන්න තමන්ගේ දර්ශනය ඇතුළට කැඳවපු බුදුන් හාමුදුරුවන්ගේ චීවරයටත් නිගා කරමින් උන්වහන්සේගේ දර්ශනයත් ජාත්‍යන්තර නෙමෙයි ලංකාවේ නේ හැම තැනම දැන් හැල්ලුවට ලක් කරලා තියෙන්නේ මේ ස්වාමීන් වහන්සේලා. මම පැහැදිලි විශ්වාසයෙන් කියනවා ඕනනම් මේ හාමුදුරුවරුත් එක්ක මගේ ධර්ම සාකච්ඡාවක් ලෑස්ති කරන්න. ඒ හාමුදුරුවෝ ධර්මයේ දන්නෙත් නැහැ විනය දන්නෙත් නැහැ. බොහොම වගකීමකින් යුක්තව මම කියන්නේ.